Windows 11 ඔයාටත් හොරෙන් ඔයාගේ ඩිවයිස් එකට software එකක් install කරලා තියෙනවා. මේ software එකට ඔයාගේ photos වලට files වලට access පවා තියෙනවා. ඉතින් මේ app එකේ නම තමයි OneDrive Photos. ඉතින් ඔයාටත් පුළුවන් Windows search bar එකට ගිහිල්ලා OneDrive Photos කියලා search කරාම ඔයාගේ device එකෙත් මේක install වෙලා තියෙනවද කියලා බලන්න. මේකේ අපිට තියෙන ප්‍රශ්න තමයි Windows Photos app එකක් already තියෙද්දි තවත් Photos app එකක් අපේ device එකට මොකටද කියන එක. අනිත් සැකසහිතම දේ තමයි ඔයාට මේ software එක කෙලින්ම uninstall කරලා දාන්නත් බෑ. මේ software එක install කරලා තියෙන්නේ OneDrive එක යටතේ. ඒ කියන්නේ OneDrive එකට තියෙන හැම access එකක්ම මේ OneDrive Photos app එකටත් තියෙනවා. ඒ වගේම ඔයාට මේක uninstall කරන්න ඕන නම් ඔයාට OneDrive එක uninstall කරලා දාන්න වෙනවා. ඉතින් මේ ළඟදී LG monitors හරහත් මේ වගේ software එකක් install වෙලා මේ වගේ spyware එකක් install වෙලා තිබ්බා. ඉතින් මේ මොකද්ද මේ companies මේ data එකතු කරන්න මෙච්චර පොරගන්න. ඉතින් දැනට මේ AI race එකේ ඉස්සරහින් යන්න මේගොල්ලොන්ට මේ models train කරන්න data ඕනේ. ඉතින් මේ data එකතු කරගන්න මේගොල්ලෝ කරන්න පුළුවන් හැම දෙයක්ම වගේ කරන්න උත්සාහ කරනවා. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවොත් එක්ක share කරගන්න. ඒ වගේම මේ වගේ දේවල් ආපු ගමන් update වෙන්න මාව follow කරගෙන යන්නත් අමතක කරන්න එපා.